හෙලෝ ඉතින් කොහොමද කට්ටියටම? ඉතින් මං අද ආවේ වික්ලෝ වලට. ඉතින් වික්ලෝ වල තියෙන මහා සීනි කන්ද තරණය කරන්න තමයි ආවේ. ඉතින් අයර්ලන්තේ තියෙන තවත් ලස්සන කන්දක්. ඉතින් මීටර් 501ක් වගේ තමයි ඉතින් මේක උස එච්චර උසක් නැහැ. ඉතින් ඩබ්ලින් වලින් ඉඳන් එනවා නම් විනාඩි 40ක වගේ දුරකින් තමයි වෙන්නේ මේ සුගර් ලෝෆ් පිහිටා තියෙන්නේ. එහෙනම් ඉතින් ගිහින් බලමු කොහොමද view එක කියලා. මේ උඩ ලස්සන view එකක් ඇති කියලා හිතනවා ඉතින්. එහෙනම් ගිහින් බලමු. ග්‍රේට් සුගර් ලෝෆ් කියන්නේ අයර්ලන්තයේ ගොඩක් ප්‍රසිද්ධ තැනක්. ඉතින් ස්වභාව ධර්මයට ආදරය කරන අය, ඊට පස්සේ කඳු නගින්න කැමති අය අතර මෙන්න මේ කන්ද ගොඩක් ප්‍රසිද්ධයි. ඇත්තට මේ කන්දට මේ සුගර් ලෝෆ් කියන්නේ මේ විශේෂ කෝණාකාර හැඩවීම නිසාත් මේ කන්ද සුදු පාට වීම නිසාත් නිකන් අර සීනි ගොඩක් ගොඩ ගහලා වගේ තමයි පේන්නේ. ඒක නිසා තමයි මේකට මේ සුගර් ලෝෆ් කියන නම දාලා තියෙන්නේ. තාම කන්ද නගින්න පටන් ගත්තද? බලන්නකෝ මේ ලස්සන view එක. කාර් පාක් එකෙන් ටික දුරක් ඇවිල්ලා දැන් හරියට මෙන්න මේ කන්ද පාම් වල. දැන් තමයි මේක පටන් ගන්න. නගින්න පටන් ගන්න තියෙන්නේ. මාර ලස්සන කන්ද. සුදු පාටයි. තාම මේ පැත්තේ පුංචි සුගර් ලෝෆ් එක තියෙනවා. මේ පැත්තෙන් ලොකු එක. මේ පැත්තෙන් පුංචි සීනි කන්ද. බලන්න අනිත් විශේෂම දේ තමයි මේ කන්ද නගිනවාට අයර්ලන්තයේ තියෙන සුවිශේෂී ස්ථාන දෙකක් බලා ගන්න පුළුවන් මේ කන්ද උඩදී. පවර්ස්කෝට් වෝටර්ෆෝල් එක වගේම පවර්ස්කෝට් හවුස් එක බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ කන්ද උඩ නැග්ගට පස්සේ. මේ සුගර් ලෝෆ් එක මුදුන. බලන්න මාර ලස්සන view එකක් තියෙනවා. පොඩක් හුණඟ වැඩි. අපි ආවෙත් තමයි. මේ කන්ද මුදුන නැග්ගට පස්සේ ඉතින් මේ වටපිටාව මාරම ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ගියොත් පියාඹගෙන යන්න හිතෙනවා. ඉතින් ඕන බලා ගන්න අයර්ලන්තේ වඩාත්ම සංචාරක ආකර්ෂණ දිනාගත් පවර්ස්කෝට් දියඇල්ල. මේ දවස්වල ඉතින් දියඇල්ලේ වතුර නැති නිසා ඉතින් හයිට බලා ගන්න අමාරුයි. ඉතින් හොඳට වතුර තියෙන දවසක නම් ඉතින් හොඳට බලා ගන්න පුළුවන් ඇති. ඉතින් ඕන බලා ගන්න පවර්ස්කෝට් හවුස් ඇන්ඩ් ගාඩන් එක. මාරම ලස්සනට පේන මෙතෙන්ට. ලොකු සෙනගක් නැහැ. පොඩි ප්‍රමාණයක් 10ක් 15ක් වගේ. ඇත්තටම තවත් ගොඩක් කට්ටිය හිතන දෙයක් තමයි මේ ගිනි කන්දක් කියන එක. ඇත්තට මේක ගිනි කන්දක් නෙවෙයි. මේක ස්වභාවික නිර්මාණ වූ කන්දක්. මේකේ පාෂාණ වසර මිලියන 500කට වඩා පැරණි බව විද්‍යාඥයින් විශ්වාස කරනවා. මෙච්චර හොඳට පාර තියාගෙන මොකද මේ දෙන්නේ මේ පැත්තෙන් නගින්නේ? ලොකු වෙලාවක් යන්නේ නැගෙන්නේ විනාඩි 20ක් විතර වගේ තමයි යන්නේ. බහින්නත් විනාඩි 20ක් විතර වගේ තමයි යන්නේ. ඉතින්ලා හිටියා විනාඩි 40ක් විතර. එක පාටලා. මොකද ලස්සන view එකක්. ඉතින් මේ කන්ද නැගලා බහින්න යන්නේ පැයක වගේ කාලයක් තමයි. ඉතින් ඇත්තටම ගොත් අයර්ලන්තේ තවත් එන්න මොන දණක් තාම නෙමේ සුගර් ලෝෆ් කියන්නේ. ඉතින් මට හිතුණ දෙයක් තමයි මං ආයෙත් වින්ටර් එක කාලේට මේ කන්ද තරණය කරන්න එනවයි කියන එක. ඉතින් බලන්නකො මේ කොළ පාට තනදින් වල සුදු පාට පොළොම්බෝල. මාරම ලස්සන ඇත්තට මේ තැන. එහෙනම් ඉතින් මං අදට සම්මු ගන්නවා අයර්ලන්තේ සුගර් ලෝෆ්